ආයිබෝන් පුතේ. ඔන්න අද ආවේ වෙනස්ම පරිසරයක ඉඳන් වලට වෙනස්ම දැනුමක් අරගෙන අද ඇවිල්ලා තියෙන්නේ අපිට බත සපයන කුඹුරක ඉඳන් නේද? අපිට කුඹුරක් ගත්තාම කෘෂි කර්මාන්තයට අයත් වෙන්නේ නේද පුතේ? කෘෂි කර්මාන්තයේ තියෙන එක පැත්තක් කුඹුරක් කියපුවාම අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා නේද? අපේ අතීතේ ඉඳන්ම කෘෂි කර්මාන්තය තමයි ප්‍රධාන වෙච්ච දේ. මතකද? පරාක්‍රම බාහු රජතුමා කියපු එක. අන්න හරි. එතකොට අපේ රටේ විශාල වැව් තියෙනවා, අමුණු තියෙනවා නේද? කෘෂි කර්මාන්තයට අපේ රටේ ප්‍රධාන තැනක් හිමි වෙනවා. ඒකෙන් කෘෂි කර්මාන්තය ගත්තාම වීගෝ විතරට තමයි ප්‍රධානම තැනක් හිමිලා තියෙන්නේ. ඉතින් අද මම ඉන්න කුඹුරක. පුතේ ඔයාලට තේරෙනව නේද? කුඹුරක වැඩි ජලයේ බැස යන කපන කපොල්ල මොකක්ද කියලා? මතකද? වක්කඩ නේද? හරි. අපේ සමහරක් ළමයිට, අපේ සමහරක් දරුවන්ට මේක මේ වක්කඩ කියන එක දාන්නේ නැහැ. පොතපත කියවුවට මේක තමයි වක්කඩ කියලා දාන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඉතින් එයාලට දැනගන්න තමයි අද මම වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අපි ගිහිල්ලා බලමු වක්කඩ කියන්නේ මොකද්ද? වක්කඩ කොහෙද තියෙන්නේ? නේද? කුඹුරට ජලය කොහොමද එන්නේ? කුඹුරේ වැඩි ජලය කොහොමද වක්කඩෙන් බැහැලා යන්නේ? මේ හැම දෙයක්ම අපි බලමු. යමුකෝ ඉස්සරහට. හරි පුතේ. ඔන්න ලියද්දේ වැඩි වතුර බැහැලා යන වක්කඩ. තම වක්කඩ පෙන්නට තමයි යන්නේ. මේ ලියද්ද ගත්තාම මේ ලියද්දට වතුර බැඳලා තියෙන්නේ. දැන් මේ ලියද්දේ තියෙන වතුර ටික අපි අයින් කර ගන්න ඕන. ඒකට තමයි මේ නියර කියන්නේ මේකට පුතේ. අපි හිටගෙන ඉන්නේ. හිටින්නේ. ඔකට තමයි නියර කියන්නේ. එතකොට මේක ලියද්දා, මේකත් ලියද්දා. තේරුණා නේද? හරි. එතකොට මේ නියරෙන් තමයි අපි වක්කඩ කපන්නේ. නේද? මේ ලියද්දේ තියෙන වතුර ටික මේ ලියද්දට දැන් යවන්න යන්නේ මම. මම දැන් උදැල්ලක් නම් ගෙනාවේ නෑ. මම වෙලට ආපු ගමන් වලට වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුනේ. ඉතින් මම දැන් අතින් තමයි කඩන්න යන්නේ. මම අතින් වලට මේ වක්කඩ කඩලා පෙන්නන්නම්. හරි. අන්න හරි. හරි. දැන් පේනව නේද? මේ ලියද්දේ තියෙන වතුර ටික ඔන්න බැහැලා යනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ. මේක තමයි පුතේ වක්කඩ කියන්නේ මෙන්න. නියරේ කපන කපොල්ල. ඔන්න කපොල්ලක් කැපුවා. ඒකට තමයි පුතේ වක්කඩ කියලා කියන්නේ. නේද? ඔන්න ඒක කපන්නේ කොහෙද? නියරේ තමයි වක්කඩ කපලා තියෙන. දැන් මම පුතාලට මතක වෙන්නේ නැහැ නේද? ඔන්න දැකලා නැති කට්ටියට බලා ගන්න ගෙනවා. හරි. ඊට පස්සේ පුතේ අපි යමු. දැන් මේ වැඩි වතුර යන්නේ කියන මේ වක්කඩනේ අපි බැලුවේ. අපි බලමු ගිහිල්ලා මේ කුඹුරකට ජලය කොහෙන්ද එන්නේ කියලා. නේද? හරි අපි යමුකෝ බලන්න. බලන්න යන්නේ කුඹුරකට වතුර කොහෙන්ද එන්නේ කියලා. කොහමද කුඹුරකට වතුර ගන්න කියලා එන්නකෝ. අපි කුඹුරක් ගත්තාම පුතේ වැවකින් හරි ජල මොකක් හරි ජල මූලාශ්‍රයකින් තමයි කුඹුරට වතුර එන්නේ. එතකොට මේ කුඹුර යායට වතුර එන්නේ වැවකින්. හරිද? එතකොට පුතේ වැවේ ඉඳන් එකපාරම වතුර එන්නේ නැහැ කුඹුරට නේද? වැවේ ඉඳන් ඇල මාර්ගයකින් තමයි එන්නේ. එතකොට ප්‍රධාන ඇලක් තියෙනවා. ඒ ප්‍රධාන ඇල කුඹුර යාය මැද්දෙන් යනවා. ඊට පස්සේ පොඩි පොඩි වේලි තියෙනවා. එතකොට මේ තියෙන පොඩි වේල්ලක්. හරිද? මෙන්න මේ වේලක් තියෙනවා. ඒකෙන් තමයි මේ වතුර එන්නේ මේ. එන්න ඉස්සරහට. හරි. ඒකෙන් තමයි වතුර එන්නේ මේ. ඊට පස්සේ මෙන්න මේ මේකට කියන පුතේ අපි වේලි නියර. හරි. වේලි නියරෙන් අපි අර වගේම වක්කඩක් කපා ගන්නවා. නේද? වක්කඩක් කපාගෙන ඔන්න අපේ කුඹුරට වතුර ගන්නවා. හරි. මෙන්න වේල්ලෙන් වතුර එනවා. මෙන්න අපි කුඹුරට වතුර දාගෙන තියෙනවා. හරි නේද පුතේ? හරි එහෙනම් මං හිතනවා ඔයාලට වක්කඩ ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා නේද? හරි. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. හරිද පුතේ? හරි. ඔකොටම උස්සාරණයි ආයිබෝවන්.